දේ කරා වුණත් දරුවන්ව ලොකුමාත් කරන්න ගොඩාක් බඩගිනින් වැඩ අදුවා. දියුණු වුණ සමාජයේ ළමයි ඉගෙනගෙන විශ්වවිද්‍යාලවල ගිහිලා ලොකු රසායන කරනකොට ඒගොල්ලන් දෙමාපියන්ව අයින් කරනවා. සමහරක අයින් කරන්නේ නැහැ ඒක තියෙනවා. නමුත් මදිකමක් හිතෙනවා. නමුත් අපි ඒ කාලේ මේ දරුවෝ කවුද අපි කවුද කියන එක බඩගින්න දැනෙන්නේ නැහැ. බොම ලුකේ තමයි ඒගොල්ලන් හදන්නේ. නමුත් ළමයි ස්පෝර්ට්ස්වල සල්ලි ගත්තට පස්සේ එකට පාරේ යනවත් කැමති නැහැ දෙමාපියෝ වයසට ගියාම. දෙමාපියෝ කොච්චර කතා කරම ඒගොල්ලන් වකටවන්න. ඉතින් අපි හිතනවා මේ දේවල් ආගන්නද මේ දේවල් විඳින්නද අපි මේ ලෝකෙ මේ දරුවෝ හැදුවේ කියලා. සමහර කෙනෙක් මට ඇස්තරින් කඳුළු එනවා. මගේ ළමයි ඉන්නේ ඇමරිකාවේ අනේ මේ මුන්තනිකට වෙලා දැන්. මම මොකක් කරලා රසා කරන මම I met you, I have been Germany, I have been Greece because when I was poor I didn't have a copper to buy even a sleeper. Sometimes I have been in hunger, right? But it's very glad that you spoke to me even to say I have nobody to tell my what you call poverty. I'm not poverty power, but this is not. I don't say that they are not looking after me. They are looking after me, but they are not realizing what is life. If I want to tell them how we began in my life, how I started my life, I have not gone to be school. Do you believe me? I can speak about 7 or 6 languages. I am a technical officer. But I am a underwater welder. I have been in Germany, in Greece, Italy, right? Not economic reason, they have plenty of money, but they don't care like now they are big enough, they have enough money. They don't care about us. Even my wife. See, when I got married, I was getting a salary of about 200-300 rupees in 1972. But I used to work hard. I used to make a lot of sweets. Go into theaters and sell sweets. I made entire effort to me. I have done all my effort. But they are very good. My daughter is very nice lady, but she look after me. She's got a diet මොනවද ඕන බබයිස් කරන්න බය වෙන්න එපා කියලා. but මගේ පුතාත් මොනවද ඕන ඉතිපයින් යන්න එපා රස්සාව කරන්න එපා මේ කියලා කිව්වට රස්සාව කරන්න එපා කිව්වට මම කාලා බිල ඉන්න බෑ. මම හිඟා ගන්නද? මොකද මගේ ඉගෙනගත්තු රස්සාවේ හැටියට මම මගේ තත්ත්වය තියා ගන්න ඕන. මට හිඟා ගන්න බැරි කමක් නැහැ. මට මේ පාරේ නූල් කැල්ලක් අරන් සෙල්ලම් බඩ ඔක්කොදලා විකුණන්න පුළුවන් ටැලන්ට් එකක් තියෙන මිනිස්සෙක්. but මම මගේ ජීවිතය ගැන හදෑරුමත් වෙන්නේ නැහැ. හදෑරුමත් වෙන්න තාමත් මට දුකයි ඇයි මේ මිනිස්සු මේ කරන්නේ මෙහෙම කියලා. ආදරෙන් එකට හිටලා තනි කරලා දැන් මම දුක හිතනවා. මොකද මම කවුරු මොනවා කරුවත් කවුරු මට බැන ගැවුණත් මම කාටවත් දවසක්වත් ඉතින් දෙන වචනයක් කතා කරන්න කැමති නැහැ. ඒක මගේ ධර්මය. ඒක නිසා ඉතින් මට කියන්න තියෙන ඉච්චරයි. පියසෙන හස නැතිද දරුවනි හඳුනන්නේ අම්මාවරුන් පමණද මතු බුදු